Hi viewers, අද අපි ප්ලේ කරන්න යන්නේ ෆුට්බෝල් ලීග් 2026 කියන ගේම් එකේ ඊළඟ ගේම් ප්ලේ වීඩියෝ එක. ඉතින් අපි දැන් ඉන්ටර්නැෂනල් කප් එකේ පෘතුගාල් vs ආර්ජන්ටිනා මැච් එක තමයි තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව ගේම් ප්ලේ එක ප්ලේ කරමු. ඉතින් ඔයගොල්ලන්ට මට දෙයක් කියන්නත් අමතක වුණා. ඉතින් මම මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 20 ගියා. ඉතින් ඒකට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් කට්ටියට කියන්න තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. තව මට උදව් කරන්න. ඉතින් මේ දවස් ටිකේ මට වීඩියෝ එකක් ගේන්න බැරුණේ. විභාගෙ තිබ්බ හින්දා අපිට. ඉතින් මේ වෙනකොට ඉවරයි. දැන් මම එක දිගට වීඩියෝ දාන්න උත්සාහ කරන්නම්. ඉතින් මීට කලින් දාපු මේ ඉන්ටර්නැෂනල් කප් එකේ වීඩියෝ බලලා නැත්නම් දැම්ම කට්ටිය ගිහිල්ලා මගේ YouTube channel එකට ඒවා බලන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලෝට කැනඩා මැච් එක බැලුවනම් මතක ඇති අපේ රොනාල්ඩෝට ඉන්ජරි වුණා. ඉතින් අපි බලමු මේ පාරවත් ඒක හීල් කරන්න පුළුවන්ද කියලා. නැත්නම් ඉතින් අපිට කෙලින්ම මැච් එකට යන්න වෙයි. මේ කැඩ් එක not ready. එහෙනම් ඉතින් අපි ලියෝම දාලා මැච් එක ප්ලේ කරමු. දැන් කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද කිව්වොත් රොනාල්ඩෝට ප්ලේ කරන්න විදියක් නැහැ නේ. ඔන්න ඉතින් තමයි තියෙන්නේ ඉන්ට්‍රෝ එක. Tarangit keeping possession nicely. Through ball. Fails to keep the ball. Seeking out a passing lane. Heavy shot. What brilliant anticipation from the goalkeeper. To get in behind the defence, carrying the ball forward, losing possession, threaded through ball, chance in the box, sensational stop from the keeper. They are looking to create space. Looking for options. Through ball. Poor decision making. So we'll restart with that throw in. Strikes it in the box. ඔන්න ඉතින් goal එකක් ගහුවා. ඉතින් අපි තව goal ගන්න උත්සාහ කරමු. ඉතින් goal කිකෙක් දැන් එකයි. There goes the ball. Good play, one-on-one. Beautiful through ball. Nice through ball. Through ball. Going for goal. A great save. Real class. Lifting the whole team spirit. ඉතින් තමයි ඉතින් ගේම් ප්ලේ කියන්නේ මේ වෙනකොට. ඉතින් කලින් වීඩියෝ බලන්න කරලා ආවේ නැත්නම් ඉතින් දැම්ම ගිහිල්ලා ඔයගොල්ලෝ මේ වීඩියෝ ටික බලලා ඉන්න. මගේ YouTube channel එකේ ඒ වීඩියෝ ටික තියෙනවා. ඉතින් DR කොංගොයි තව මොකද රටක මැච් එකකින් තමයි වීඩියෝ පටන් ගත්තේ. මේ වෙල් කප් එකේ. ඉතින් ඒක ඔය ඒකෙන් තමයි පටන් ගත්තේ. ඒ ටික බලන්න ඉතින් නැත්නම් ඔයගොල්ලන්ට කොහොමද අපි මේ ටිකට ආවේ සුපිරි 8 දිනකට ආවේ කොහොමද ඒවා මත මේ දන්න ඒ කියන්නේ තේරෙන්නේ නැති වෙයි කින්ද a through ball attempt. Beautiful through ball. අන්න ලියෝ ඉතින් ගෝල් එකක් ගහුවා. ඉතින් සාමාන්‍යයෙන් මගේ වීඩියෝ එක මිනිත්තු 8ක් විතර එනවා. ඉතින් මම දවසක් දැම්ම බලන්න ඉතින් මිනිත්තු 15ක විතර ඉඳලා ඉතින් views ආවේ නැහැ. ඉතින් තමයි මම මේ එක මැච් එක දවසකට ඒ විදිහට ප්ලේ කරන්නේ. ඉතින් අපි ප්ලේ කරමු බබ් මේක. ඉතින් කට්ටිය ඉතින් එහෙම එක දිගට වීඩියෝ ඕනේ නම් ඒ කියන්නේ එක කලෙක්ෂන් එකක් වගේ වෙන්න. ඉතින් කට්ටිය මට කමෙන්ට් කරන්න. What an amazing save! The keeper just saved the team.
Might be able to get in behind the defence. The whistle is sounded for ඉතින් half half time in time this එක game. ඉවරයි. ඒ වෙනකොට ඉතින් පෘතුගාල් 3යි ආජන්ටිනා 0යි. මම ඉතින් ඊළඟ මැච් එක බලන්න උපරිම උත්සාහය දරන්න මේ අපේ රොනාල්ඩෝ හීල් කරගන්න නෑ. දවස් දෙකයිනේ මේක මැච් The two දෙකයිනේ teams have කියන්නේ swapped sides, රොනාල්ඩෝට and හොඳ we are වෙලා now තියෙයි ready for the සමහර විට second නැත්නම් half. ෆයිනල් එකේ තමයි ඊළඟ සිල්පයිනේ. Losing හැබැයි ඉතින් possession, මේකෙන් එළියට යන්නේ දන්නේ මන් දන්නේ නෑ. taking a chance there. A millimetre would have made a difference. Building from the back. Good play, one-on-one. Carrying the ball forward. Through ball. Golden opportunity. Great goal opportunity for a ලැබගන්න great බැරි player, but ආසනාව not a තමයි ඒක. great finish. මගේ ආසනාව තමයි ඒක. Tried a through ball. Nice through ball. It's in. ඔන්න Plenty ඉතින් of ලියෝ තව power ගෝල් on එකක් that. ගැහුවා. Proving දැන් ගෝල් 4යි unstoppable නේ. today. මම තව ටිකයි. දෙන්න නිකන් දීලා වගේ මන්න. Might be able to get in behind the defence. Right through. Tried a through ball. Aim forward. Looks to thread it through. ඔන්න ඉතින් ඩීෆෙන්ඩර්ස් ගෝල් එකක් ගැහුවා නායික. ඕ උමින්නේ එක කර ඩවුන්ලෝඩ් නෝ කියන එක සිංහානේ අම්මා. එනවා වෙන මාතල්ල. There goes the ball. Good play, one-on-one. Nice through ball. Through ball. Left through. Excellent vision. Good forward ඔන්න play. ඉතින් ලියෝ තව ගෝල් එකක් That's ගැහුවා. a perfect hat-trick. ලියෝගේ හැට්‍රික් එක නේ. I think ගැම්මත්තා. Substitution it is. මැක් ඇලිස්ටර් නේද Might be able to get in behind the defence. Tried a through ball. Through ball. Good play, one-on-one. Carrying the ball forward. Losing possession. A through ball attempt. Fed forwards. Oh, they lose possession now. ඉතින් ආජන්ටිනා හැම එකටම ඉන්ජරි වෙනවා. So we'll restart with that throw in. අයියෝ. මෙන්න මම Decision ඉස්සෙල්ලා making. ගන්න නැත්නම් ඒක. නොට්මන්ද හැටි So හැටි we'll දෙකේ restart with that throw in. Through ball. Chances ඔන්න are. ටිලින්කෝ ගැහුවා ගෝල් එක. අර දෙකල කොඩිය අස්සෙන් ආයේ මේ ගේමේ නම් මා රාතල් තෝ ගියේ කොඩිය අස්සෙන් ආයේ කියන. සුපිරියක් තමයි කොඩිය අස්සෙන් ඉන්නේ. They are making a change. මේ මේසි There goes the ball. මෙසි කොහෙද බා Fails to keep the ball. අපි කවුරු මෙසි කවුරු It's in. Plenty of power on that. චෙක් Denied by the keeper. අපි කවුද මෙසි කවුද Impressive. නෙමෙයි මං දැන් ඊළඟ ගේම් ප්ලේ මෙසි කෙනෙක් ගෙන ඉතින් මෙසිත් මං ආදරය කරන ප්ලේ කෙනෙක්. Substitution it is. Looking to keep possession. ඉතින් මෙසි වෙනුණු වීඩියෝ පෙළක් ගේන්න ඉතින් ඊළඟ Fails to keep the වර්ල්ඩ් කප් ball. එකේදී මම හැමදෙස්සෙම පෘතුගාල් වලින් ප්ලේ කරන්නේ නැතුව මෙසි වෙනුණු ප්ලේ කරන It's in. වීඩියෝ එක ගේන්න. Plenty of power on that. ඉතින් මං අනුශූරතාවය Been a වෙනුවෙන් great start to the ඒගොල්ලන්ට සුබ් game, but පතනවා. that's a bad miss. Threaded through. Proving
ඉතින් දීප්‍රනාන්ඩ් සිත් පව ගෝලක් ගහලා ඉතින් අද මැච් ඉවර වෙන්නේ නැහැ. They've decided that now is the time for him to go to the bench. Referee has blown the whistle. ඉතින් මිනිත්තු 90 ඉවර වුණා. ඉතින් වීඩියෝ එක බලුවට හැමෝටම ස්තුතියි. ඉතින් හිතලා නෙමෙයි ආජන්ටිනාව එළියට ගියා. දැන් අපිට ඊළඟ මැච් එකේ තියෙන එංගලන්තෙත් එක්ක හිතලා නම් එළියට ඇහුවේ නැහැ. ඉතින් ආජන්ටිනාව වෙනුත් වෙන දවසක. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ. ඉතින් ගේම් ප්ලේ එකක් බලන්න ඉන්ටර්නැෂනල් කප් එකේ. ඉතින් ඒ වගේම දැන් අලුතෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා ප්ලේ කැරියර් කියලා. ඉතින් ඒකෙනුත් ගේම් ප්ලේ ගේන්න බලන්න. ඉතින් මේ හැමෝටම වීඩියෝ එක බලුවට ස්තුතියි. goodbye. Please subscribe.